Welcome back to my channel. ඉතින් ඔන්න ගොඩාක් දවසකට පස්සේ මම අපහු වීඩියෝ එකක් අරගෙන ආවා. ස්පෙෂලි මේ වීඩියෝ එක මගෙන් නර්සින් ගැන විස්තර අහපු යාළුවෝ හැමෝටම. නර්සින් ගැන බලාගෙන ඉන්න පොඩි නංගිලා මල්ලිලා ගොඩාක් මෙසේජ් කරලා තිබුණා. මේ වීඩියෝ එක රික්වෙස්ට් කරලා තිබුණා. ඒගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න නර්සින් වලට එනකොට තියෙන ඕනේ ක්වොලිෆිකේෂන් මොනවද? ලෑස්ති වෙන්න ඕනේ කොහොමද? ගොඩාක් ප්‍රශ්න ඔයගොල්ලෝ මගෙන් අහලා තිබුණා. ඉතින් මං හිතුවා ඒකට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඒ හැමදේම අපි කතා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. නර්සින් කියන්නේ හරිම අමාරු ජොබ් එකක් ළමයි. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් කවුරු හරි අලුතින් නර්සින් එන්න බලාගෙන ඉන්න හරි එහෙම නැත්නම් නර්සින් කෝස් එකක් කරන ළමෙක් හරි දැක්කොත් ඉස්සෙල්ලම අහන ප්‍රශ්නේ තමයි ඇයි ඔයා නර්සින් තෝරගත්තේ කියලා. එතකොට සමහරු කියනවා මම මයිග්‍රේට් වෙන්න ආසයි. හොඳ සැලරි එකක් තියෙනවා කියලා හැමෝම කියනවා. ඒ නිසා මට හිතුණා නැත්නම් අරයා නර්සින් කරපු නිසා කියලා. කලාතුරකින් කෙනෙක් තමයි කියන්නේ මම මේ ජොබ් එකට හරි ආසයි. මම පේෂන්ස්ලට කියා කරන්න හරි ආසයි කියලා කෙනෙක් කියන්නේ හරිම කලාතුරකින්. ඇත්තටම අද තියෙන සිටුේෂන් එකත් එක්ක ගොඩක් අය ආර්ථික පැත්ත ගැන හිතලා වෙන වෙන හේතු ගැන හිතලා මයිග්‍රේෂන් හරි මොනවා හරි ප්ලෑන් එකක් එක්ක තමයි ගොඩක් අය මේකට එන්නේ. නර්සින් තෝරගන්න කලින් ක්වොලිෆිකේෂන් මොනවද කියලා දැනගන්න කලින් මට හිතෙන්නේ ඉස්සරළම ඕගොල්ලෝ දැනගන්න ඕනේ නර්සින් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ ටොපික් එක කතා කරනවා හරිම අඩුයි. ඒ වුණාට මම හිතුවා නර්සින් ගැන මේ දේ කියලා ඉස්සෙල්ලා මේ වීඩියෝ එක පටන් ගන්න ඕනේ කියලා. මොකද ගොඩක් අය හරිම ආසාවෙන් මේ ජොබ් එකට එන්නේ හැම පැත්තම ගැන හිතලා. මොකද හොස්පිටල් එකක කවුරු හරි ඉන්නවනම් හරි සපෝටිව් දේවල් කරගන්න. ඒ පැත්ත රට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න නංගිලා මල්ලිලා හරිම ආසයි. ඉක්මනට රට යන පාත්වය එකක් හොයාගන්න. එතකොට ඒගොල්ලෝ හිතනවා මේකට ආවොත් ඒක මට ලේසි කියලා. ඉතින් ඔය වගේ දේවල් එක්ක හැමෝම try කරනවා නර්සින් වලට එන්න. හැබැයි නර්සින් කියන්නේ එච්චර සුන්දර ජොබ් එකක් නෙවෙයි. ඒක මුලින්ම කියන්න ඕනේ. මම නර්සින් වලට එන්නේ 2014 දී. දැන් අවුරුදු 10කට වැඩි කාලයක් මම මේ ප්‍රොෆෙෂන් එකේ ඉන්නවා. හැබැයි බැලන්ස් එකේ මේ ජොබ් එක කරගෙන යන්න බැරි නම් කිසිම කෙනෙක් මේ ජොබ් එක තෝරගන්න එපා. මොකද මේ ජොබ් එක ඔයා හිතන තරම් සුන්දර ජොබ් එකක් නෙවෙයි. මම ඕගොල්ලෝ මේ ජොබ් එකට එන්න කලින් ඔයාලව ඩිමෝටිවේට් කරනවා නෙමෙයි. මේක හරිම ආදරණීය රැකියාවක්. පින් සිද්ධ වෙන රස්සාවක්. මම නර්සින් එනකොට මගේ NTS එකේ මැඩම් පේරන්ට්ස්ලාට කරපු මීටින් එකේදී ඉස්සෙල්ලම කිව්වේ පින් සිද්ධ වෙන පව් සිද්ධ වෙන ජොබ් එකක් මේක. පින් මොනවද පව් මොනවද කියලා තෝරගන්න එක මේ වෘත්තියට එන කෙනාගේ වැඩක් කියලා. මේ ජොබ් එකේදී අපිට ඕන විදිහට නිවාඩු ගන්න බෑ. අපිට ඕන විදිහට ඕෆ් වෙලා යන්න බෑ. 7 shift එක කියලා අපිට කවදාවත් එකට ඕෆ් වෙලා යන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. හිතන්න හදිසියේ වෝඩ් එකේ patient කෙනෙක් ඇරස්ට් වුණා කියලා. ඔයාට එකට ඕෆ් වෙලා යන්න බෑ. හැබැයි ඔයා එහෙම කරන්න හිතනවා නම් ඒකෙදි ඔයා දෙපාරක් හිතන්න ඕනේ ඉන්න අනිත් ස්ටාෆ් එක ගැන වගේම ඔයා වැඩ කරන්නේ patient කෙනෙක් එක්ක. patient ව දාලා ඔයාට එහෙම යන්න පුළුවන්ද? එතකොට ඔය වගේ ගොඩක් සංවේදී ජොබ් එකක් තමයි නර්සින් කියන්නේ. අනිත් එක ඔයාලා හිතන ඉන්ජෙක්ෂන් එක දෙන එකයි බෙහෙත් පෙත්ත දෙන එකටයි වඩා ගොඩාක් දේවල් මේ ජොබ් එක ඇතුලේ තියෙනවා. ඔයාලට නයිට් ෂිෆ්ට් කරන්න වෙනවා. එක දිගට ෂිෆ්ට් පැය 24ක් විතර ඩියුටි කරන්න වෙනවා. සමහරවිට නිවාඩු නැතුව එක දිගට අසනීපෙන් ඉන්න මිස් කෙනෙක් වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. එහෙම අනිත් ඒවත් එක්ක සංසන්දනය කළ මේ ජොබ් එක තෝරගන්න එපා. අයියෝ පැය 6ක ජොබ් එකක් නේ මම OT කරන්නේ නේ. අන්න ඒ වගේ මයින්ඩ්සෙට් එකකින් මෙතෙන්ට එන්න එපා. මොකද මම දැකලා තියෙන අලුතින් එන ජූනියර් බැචස් වල නංගිලා මල්ලිලා අපිට ඉහළ ආපු සීනියර්ස්ලාට වඩා ගොඩක් අමුතු මයින්ඩ්සෙට් එකකින් තමයි මේ ජොබ් එකට ඇවිත් තියෙන්නේ. මම ඇත්තටම කවදාවත් මගේ ජූනියර් කෙනෙකුට තරහෙන් මට මෙහෙම වුණානේ කියලා ඒක එයාගේ පිටින් යවන අපිට මෙහෙමයි අපේ සීනියර්ස්ලා සැලකුවේ. හැබැයි අපිට එහෙම කරා නම් ඔයාලටත් ඒක තියෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් හිතන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වගේ මයින්ඩ්සෙට් එක තියන අයත් එක්කත් අපිට වැඩ කරන්න වෙනවා. මොකද
මාරම කට්ටක් ආපු නර්සස්ලා ඉන්නවා. සීනියර්ස්ලා යටතේ මාර විදිහට බැනුම් අහලා මාර රෆ් නීති යටතේ වැඩ කරපු නර්සස්ලා මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සීනියර් වෙන්න ඒගොල්ලන්ට එන ජූනියර්ස්ලාට සමහරව ඒ විදිහට සැලකනවා. අනේ සමහරව ඇත්තටම ඉන්නවා ඒ වගේ නර්සස්ලාට හැමදාම හරියන්න ඕනේ මම නම් හිතන විදිහට. කවදාවත් ඒගොල්ලෝ කාපු කටු අපිට කන්න දෙන්නේ නැහැ. අපි මෙහෙමයි මෙන්න මේ දේවල් ඉගෙන ගත්තේ. හැබැයි අපි ඔයාලට ඒ දේවල් ඒ විදිහට දෙන්නේ නැහැ කියලා හරි ආදරෙන් කියලා දෙන නර්සස්ලාත් හරියට ඉන්නවා. ඒ වගේ ඕනම දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් මයින්ඩ් සෙට් එකක් හදාගෙන තමයි මේ ජොබ් එකට එන්න ඕනේ. අනිත් එක ෆීල්ඩ් එකේදී ඕගොල්ලන්ට වැඩ කරන්න වෙන්නේ ජීවිතේ අන්තම අසරණ වෙච්ච මිනිස්සුත් එක්ක. එතකොට ඒගොල්ලන්ගේ කැතකුණු අත ගන්න අපිට සිද්ධ වෙනවා. ඒක සහ තුවාලයක් වුණාම ඒ තුවාලේ කොයි වගේ ලොකු එකක්ද ඕගොල්ලන්ට ඒක එක්ස්පෙක්ටඩ් ලෙවල් එකෙන් වෙන්න පුළුවන් ඊට එහා වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකට මනස ශක්තිමත් කරගෙන ෆේස් කරන්න පුළුවන් විදිහේ මයින්ඩ්සෙට් එකක් හදාගෙන තමයි මේ ජොබ් එකට එන්න ඕනේ. මොකද මගෙත් එක්ක එකට ආපු කීප දෙනෙක්ම මේ ජොබ් එක අතහැරලා යන්න ගියා. මට ජූනියර් බැච් වලට ආපු කීප දෙනෙක් මම දැකලා තියෙනවා. අම්මා මට ලේ බලන්න බෑ. අම්මා මට තුවාල බලන්න බෑ. එහෙම තියනවා නම් මේ ජොබ් එක තෝරගන්න එපා. මොකද ඔයා වෙනුවෙන් කෙනෙක් ඒක කරන්නේ නැහැ. ඔයාට ඒක කරන්න වෙනවා. ඔයාට කොච්චර ලොකු තුවාලයක් වුණත් ඒ තුවාලයට බෙහෙත් දාන්න වෙනවා. ඔයා වෙනුවෙන් ඒක කරන්න කවුරුත් නැහැ. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක්ට මේ ජොබ් එක තෝරගන්න බෑ. මම ඒ වගේ තැනක වැඩ කරන්නේ නැතුව එනං මම ක්ලිනික් එකක වැඩ කරනවා. එහෙම නැත්තම් මම හෙල්ත් එඩියුකේෂන් හරි ඉන්ෆෙක්ෂන් කන්ට්‍රෝල් හරි වගේ ජොබ් එක ෆීල්ඩ් එකක් තෝරගන්නවා. ලංකාවේ එක කරන්න අමාරුයි. පිට රටකට ගිහලා ඕගොල්ලන්ට ෆීල්ඩ් එකක් තෝරගන්න පුළුවන්කම තියෙන පුළුවන්. හැබැයි ඔයාට ඕනම ෆීල්ඩ් එකක වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ දේ මතක තියාගෙන අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකට එන්න ඕනේ. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් ඔයාගේ ෆැමිලි එක ඔයා ඉස්සරහට මැරි කරන්න ඉන්න කෙනෙක්. එතකොට ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ඔයා එකතු වෙන්න ඉන්න පවුල එහෙම නැත්නම් ඔයාගේ ගෙදර අය අම්මා තාත්තා නංගි මල්ලි ගෙදර ඉන්න අය මේගොල්ලෝ ඔයාගේ ජොබ් එක අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්නම ඕනේ. මොකද ගෙදර මලගයක් දානගයක් පිරිතක් වුණා කියලා ඔයාට අනිවාර්යෙන්ම යන්න පුළුවන් කියලා දෙයක් නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නත් එපා. ඉන්න ස්ටාෆ් එකත් එක්ක ඒක arrange කරගෙන සපෝටිව් විදියට ඒක කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔයා බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. ඒකට මට නොයා ඉන්න සිද්ධ වෙන්න පුළුවන් කියන එක. NTS පීරියඩ් එකේදී හෝ NTS එකෙන් පස්සේ කාලෙදී හෝ හරිම සෙන්සිටිව් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ විදිහට කතා කරලා විසඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාට අවශ්‍යතාවයක් ලැබෙන හැම වෙලාවකම ඔයාට ලීව් එකක් අරගෙන එතෙන්ට යන්න පුළුවන් වෙයි කියලා. ඒක ගෙදරට තේරුම් කරලා දෙන්න. ඒක තේරුම් ගන්න බැරි පරිසරයක ඉඳන් ඔයාට මේ ජොබ් එක කරන්න බෑ. බබාලා ඉන්න කාලෙක ඔයාගේ ෆැමිලි එක බලා ගන්න කෙනෙක් නැති වෙච්ච කාලෙක ඔයාට මාර ස්ට්‍රෙස් එකක් වෙනවා මේ ජොබ් එක කරන්න. මෙහෙමයි කාලෙත් එක්ක දේවල් වලට උත්තර හොයාගන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක හදාගන්න. එහෙම නැත්නම් ඒවට මොනවටවත් උත්තර නැත්නම් නෑ මට මේක කරන්න පුළුවන්. මොන ප්‍රශ්නාවක් මට මේක කරන්න පුළුවන්. අන්න ඒ මයින්ඩ් සෙට් එකෙන් මෙතෙන්ට එන්න. එහෙම කෙනෙකුට විතරයි මේකේ පැවැත්මක් තියෙන්නේ. මොකද එහෙම නැතුව ඒ ප්‍රශ්න වලින් ස්ට්‍රෙස් වෙලා ඉන්න නර්සස්ලා තමයි වැඩි හරියක් මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. ඒකයි ඔයාලට හැමතැනින්ම ඇහෙන්නේ නර්සස්ලා හරි නපුරුයි. නර්සස්ලාට හරියට තරහා යනවා. නර්සස්ලා හරියට කෑ ගහනවා. අම්මෝ ඒ නර්ස්ද එයා මාර සැරයි. ඕගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කොච්චර ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්න පිරිසක්ද කියලා. ඒ නිසායි බාහිර සමාජ මිනිස්සු ඒ විදිහට කියන්නේ. ඒගොල්ලෝ ඒ තැන ඉඳගෙන ඒ පේෂන්ට් කතා කරන මොහොතේ කොච්චර ස්ට්‍රෙස් එකක් දරාගෙන ඉන්නවද කියලා පිටින් බලන් ඉන්න කෙනෙක් දන්නේ නැහැ. හොඳම දේ ඒ වගේ මයින්ඩ් සෙට් එකකින් ජොබ් එක කරන්නේ නැතුව එහෙම සිද්ධි ගොඩකට මට මූණ දෙන්න වෙනවා කියන මයින්ඩ් සෙට් එක හදාගෙන මේ ජොබ් එකට එන්න. එතකොට ඔයාට ඔයාගේ ප්‍රශ්න ටික ගෙදර තියලා ගිහිල්ලා හරි ආදරෙන් පේෂන්ට්ස් වලට සලකන්න පුළුවන්. හරි ආදරණීය නර්ස් කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. නර්ස් කෙනෙක් කියන චරිතෙම බෙහෙතක් වෙන්න ඕනේ. පේෂන්ට් කෙනෙකුට නිවෙන තැනක් වෙන්න ඕනේ.
ඒක තමයි මේ ජොබ් එකේ පළවෙනි දේ. ඒ මයින්ඩ්සෙට් එක නැතුව පෞද්ගලික හේතු මත විතරක් මේ ජොබ් එකට අඩිය තියනවා නම් ඔයා දෙපාරක් හිතන්න. ඒක තමයි මගේ පළවෙනිම මට මේ වීඩියෝ එක කරන්න කලින් කියන්න ඕනේ වුණ වැදගත්ම දේ. එහෙනම් ඕගොල්ලෝ අහපු ප්‍රශ්න ටික අපි ඊළඟට කතා කරමු. මං හිතනවා මං ඒ කියපු දේවල් ටික හිතලා ඕගොල්ලෝ මේ ටොපික් එකට එයි කියලා. දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ ඕගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර. ඕගොල්ලෝ ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි අක්කේ මම 3 පාරක් එක්සෑම් කරා 20 21 22 අවුරුදු 3ේදීම. එතකොට මේ පාරේ ගැසට් එක ආවම මම ඇප්ලයි කරන්න ඕනේ කොයි අවුරුද්දේ මම කරපු එක්සෑම් රිසල්ට් වලටද? එහෙම නැත්නම් මට ඇප්ලිකේෂන් 3ක් දාන්න පුළුවන්ද රිසල්ට් 3ට? කවදාවත් කිසිම හේතුවකට ඇප්ලිකේෂන් 3ක් දාන්න එපා. ඔයගොල්ලෝ ගිය පාරේ ගැසට් එක කියවුවනම් ඒක මම ඒ විදිහටම ඔයාලට කියන්නම්. එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි. එක් අයදුම්පතකට වඩා වැඩියෙන් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන්ගේ සියලු අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒක මේ ගැසට් එකේ මුලින්ම සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම. මොකද ඕගොල්ලන්ට 3-4 පාරක් ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම දැන් ඔයගොල්ලෝ තෝරගන්නවා නම් මොන අවුරුද්දෙන්ද එතකොට මම ඇප්ලයි කරන්න ඕනේ කියලා අන්තිමට එක්සෑම් කරපු අවුරුද්ද වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ රිසල්ට් එක හොඳම අවුරුද්ද තියෙනවනේ. අන්න ඒ රිසල්ට් එකෙන් ඇප්ලයි කරන්න. 2020 21 22ට නම් මේ ගැසට් එක එන්නේ. ඔයාගේ 2020 නම් හොඳම රිසල්ට් එක තියෙන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ 2020 රිසල්ට් එකට ඔයා ඇප්ලිකේෂන් දාන්න. දෙවෙනි ප්‍රශ්නේ. අක්කේ මගේ උස මෙච්චරයි තියෙන්නේ. කලින් ගැසට් එකේ තිබුණ 4.10ක් ඕනේ කියලා උස. එතකොට මට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්ද? අක්කේ මේකට අනිවාර්යෙන් අවිවාහක වෙන්න ඕනේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් තිබුණා. ගැසට් එකට අදාළව විශේෂ කරුණු විදිහටම සඳහන් කරලා තියෙනවා වයස අවුරුදු 18ට නොඅඩු හා වයස අවුරුදු 28ට නොවැඩි විය යුතුයි. උස අඩි 4යි අඟල් 10කට නොඅඩු විය යුතුයි. අවිවාහක විය යුතුයි. එතකොට මේ තුනෙන් එහාට තියෙන කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න බෑ. ඒ වගේම තමයි මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා හරි විස්තර නැතුව සාවාදයේ තොරතුරු මේගොල්ලන්ට යවලා තිබුණොත් ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණොත් ඕගොල්ලන්ට මෙහෙම නැතුව ඕගොල්ලන්ගේ ඒ තොරතුරු සාවාද්‍යයි කියලා ඉන්ටර්විව් එකේදී හරි එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ අවුරුදු 3ක ස්ටුඩන්ට් පීරියඩ් එකක් තියෙනවා. ඒ අවුරුදු 3ක ස්ටුඩන්ට් පීරියඩ් එකේදී හරි ඔප්පු වුණොත් ඒත් ඔයාලා දීපු සර්ටිෆිකේට්ස් වල තිබුණේ බොරු තොරතුරු කියලා, වැරදි තොරතුරු කියලා. ඔයාගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්න පුළුවන්. ඔයාට අපහු ගවර්න්මන්ට් ජොබ් එකකට ඇප්ලයි කරන්න බැරි වෙන තැනට ඔයාව බෑන් කරන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ගැසට් එක සම්පූර්ණයෙන්ම හොඳට කියවලා ඒ ගැසට් එකේ තියෙන දේවල් වලට ඕගොල්ලෝ අනුකූල නම් විතරක් ඇප්ලයි කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ මම මේ වෙනකොට ගවර්න්මන්ට් එකේ මෙන්න මේ ආයතනයේ පුහුණු පාඨමාලාවක් හදාරමින් ඉන්නවා. එහෙම නැත්නම් මම ඒකට බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට මට මේකට ඇප්ලයි කරන්න බැරිද? මට කෝස් දෙකම කරන්න බැරිද? ඕගොල්ලෝ රජයේ ලියාපදිංචි වෙලා මොනවම හරි පුහුණු පාඨමාලාවක් හදාරමින් ඉන්න කෙනෙක් නම් ඔයාට කිසිම හේතුවක් මත මේකට ඇප්ලයි කරන්න බෑ. මොකද එහෙම කෝස් එකක ඔයා රෙජිස්ටර් වෙලා ඉන්න ගමන් මේකට ඔයා එනවා නම් ඔයාට ඒ අදාළ කෝස් එකේදී ඔයා දැන් කර හිටපු කෝස් එකේදී ඔයා වෙනුවෙන් කරපු හැම වියදමක්ම ආපහු ඒගොල්ලන්ට ගෙවීමක් කරලා තමයි ඔයා එතනින් ලීගලි අයින් වෙනවා නම් අයින් වෙන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ වෙන කෝස් එකක ඉන්න කෙනෙක් නම් ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න ඔය කෝස් එකම කන්ටිනියු කරගෙන යනවද? එහෙම නැත්නම් ඕක සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා ඕගොල්ලෝ මේ නර්සින් වලට එනවද කියන එක. ඊළඟ ප්‍රශ්නේ මොන සබ්ජෙක්ට්ස් කරපු අයටද නර්සින් ඇප්ලයි කරන්න පුළුවන්? බයෝ, මැත්ස්, එහෙම නැත්නම් ඇග්‍රි. මේ සබ්ජෙක්ට් තුන කරපු කෙනෙකුට විතරයි ගවර්න්මන්ට් නර්සින් ඇප්ලයි කරන්න පුළුවන්. සහ අවමය සබ්ජෙක්ට් තුන සමත් වෙලා තියෙන්න ඕනේ. මෙච්චර කාලයක් ගැසට් එක ආවෙම හැබැයි ඔයා
S3 තිබ්බා කියලා මේ ජොබ් එකට තෝරගන්නවමයි කියලා එකක් නැහැ. සමහරට ඔයා නොතේරෙන්න පුළුවන්. මොකද ඉසෙඩ් එකට අනුව ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ගත්තට පස්සේ ඔයා පාස් වුණා කියලා අනිවාර්යයෙන්ම ඔයා එතෙන්ට තේරෙනවා කියලා එකක් නැහැ. මොකද ලංකාවේ තියෙන NTS හැම එකටම එකම ප්‍රමාණයෙන් ස්ටුඩන්ට්ස් ලව ගන්නෙ නැහැ. සමහර NTS ලොකුයි, සමහර NTS පොඩි. සහ ඒගොල්ලන්ව යවන ටීචින් හොස්පිටල් වල ස්ටඩි කරන්න පුළුවන් නර්සස්ලා ප්‍රමාණයක් තියෙනවා, ස්ටුඩන්ට් නර්සස්ලා. මොකද බැජ් කීපයක් එක නර්සින් ස්කූල් එකක් ඇතුළේ ඉගෙන ගන්නවා. ඒවත් එක්ක අදාළ ප්‍රමාණයක්, හැකියාව තියෙන ප්‍රමාණයක් තමයි එක NTS එකකට ගන්න. එතකොට මේ NTS සම්පූර්ණ ප්‍රමාණයට ගන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලා ඇප්ලයි කරලා තියෙන හොඳම රිසල්ට් තියෙන අය ඇප්ලයි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ලෙවල් එකත් එක්ක අඩු වෙවි ඒ අදාළ ප්‍රමාණය විතර තමයි කොහොමත් NTS එකට තෝරගන්නේ. එතකොට අවම සුදුසුකම S3 කියලා තිබුණට ඕගොල්ලෝ හැමෝම මෙතෙන්ට තේරෙයි කියලා කියන්න අමාරුයි. දැනට මං හිතනවා ඕගොල්ලෝ අහපු ප්‍රශ්න ගොඩක් ප්‍රමාණයකට මං උත්තර දුන්නා කියලා. මීටත් එහා තව ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා තියන්න. හැබැයි මේ ඕගොල්ලන්ගේ සෙඩ් එක මෙච්චරයි. මාව තේරෙයිද? අනේ ළමයි මට ඒකට උත්තර නැහැ. මොකද මම දන්නේ නැහැ ඔයාව තේරෙයිද නැද්ද කියලා. ඒක තීරණය කරන්නේ ජජ් බෝඩ් එක සහ ඒ කාලය අනුව ඒ ගන්න පුළුවන් නර්සින් ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. මට හරියට කියන්න බෑ ඔයාව තේරෙයිද නැද්ද කියලා. ඒ වගේ ප්‍රශ්න අහන්න එපා. මට තේරෙනවා ඔයගොල්ලෝ ගොඩාක් ආසාවෙන් ඉන්න මේ ජොබ් එකට එන්න සමහරු. ඒ නිසා ඔයගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න අහනවා කියලා. ඇප්ලයි කරන්න ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඔයා ඒ ජොබ් එකට ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ඒ අවස්ථාව ලැබෙයි කියන විශ්වාසය තියාගෙන ඇප්ලයි කරන්න. අනිත් එක තමයි මම මේ වීඩියෝ එකේදී පටන් ගත්ත තැන ඉඳන්ම ගොඩාක් නෙගටිව් සයිඩ් එකේ දේවල් කිව්වා. හැබැයි එහෙම කිව්වේ ඕගොල්ලන්ව ඩිමෝටිවේට් කරන්න නෙමෙයි. ඕගොල්ලෝ මේ ජොබ් එකට එනකොට මේ ජොබ් එකේ තියෙන මේ වෘත්තියේ තියෙන බැරෑරුම්කම දැනගෙන එන්න ඕනේ කියන මානසිකත්වයෙන්. ඒ හින්දා ඔයාලා පොඩ්ඩක්වත් හිතන්න එපා මේකෙදි මම ඔයාලව ඩිමෝටිවේට් කරා කියලා. මං හරිම ආසයි මේ ජොබ් එකට අලුතෙන් නංගිලා මල්ලිලා එනවට. මොකද වෘත්තීය ජීවිතේ ඉදිරියටම යන්න පුළුවන් වෘත්තියක් තමයි මේ නර්සින් කියන්නේ. ඕගොල්ලන්ට ගොඩාක් ඔප්ෂන්ස් තියෙන ජොබ් එකක්. පිට රටවල් වලට යන්න අනිත් හැම ජොබ් එකක්ම කරන කට්ටිය try කරද්දී අපිට ඇත්තටම අපිව ඕන රටකින් බාර ගන්න පුළුවන් හොඳ ක්වොලිෆිකේෂන් එකක්. අපි අවුරුදු 3 කෝස් එක ඉවර වෙලා ඩිප්ලෝමා පීරියඩ් එක හෝ ඩිග්‍රී පීරියඩ් එක ඉවර වෙලා අපි එළියට එනකොට අපි ඒ වගේ වැලිඩ් නර්සස්ලා සෙට් එකක් තමයි එළියට එන්නේ. ඒ නිසා හරිම ආදරණීය වෘත්තියක්, හරිම පිළිගත් වෘත්තියක්, සමාජයේ වැදගත් වෘත්තියක්. හරිම ආදරෙන් මේ ජොබ් එකට එන්න, හරිම සතුටින් මේ ජොබ් එක කරන්න. මම මගේ ජොබ් එක කරන්නේ හරිම ආදරෙන්, හරිම සතුටින්. කවදාවත් මම මගේ ජොබ් එක මට ස්ට්‍රෙස් එකක් කරගන්නේ නැහැ. මගේ හැම දෙයකම ආර්ථික පැත්තට, මානසික පැත්තට, එතකොට මගේ ජීවිතේ ඉස්සරහට යන්න මම කරන දේවල් වලට හැම දෙයකටම සපෝට් එකක් වෙන්නේ මේ ජොබ් එක. ඒ නිසා මං හරි ආදරේ මගේ ජොබ් එකට. මං හරිම සතුටින් නර්සින් කරන කෙනෙක් විදිහට මං ඔයාලට මේ කතාව කියන්නේ. අර හැම දෙයකටම සූදානම් මයින්ඩ්සෙට් එකක් හදාගෙන මෙතෙන්ට එන්න. ඔයාලට මේ ගමන යන්න අමාරු නැහැ. ඒ නිසා හැමෝටම සුබ පතනවා. ඔයගොල්ලෝ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඉක්මනට ගැසට් එකේ. ගැසට් එක ආපු ගමන් මම ඔයගොල්ලන්ට ගැසට් එකේ විස්තර ටික කියන වීඩියෝ එකක් අරන් එන්නම්. මීට අමතරව තව මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ආපහු වීඩියෝ එකක් කරන්නම්. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.